எந்த ஒரு ஏடிஎம்மையும் பயன்படுத்துங்கள், தங்க நாணயங்களை வெல்லுங்கள். විපක්ෂයේ තියෙන දේශපාලන අවබෝධය සම්බන්ධයෙන් ඇත්තටම තියෙන අපිට කනගාටුවක් විශේෂ ආණ්ඩුවක් ඇවිල්ලා ආණ්ඩුවත් එක්ක ජනතාව ඒකාබද්ධ වෙලා අනිත් එක මේ හෙටනිට අයවැයක් ගේන වෙලාවේ අපි දන්නවා ඕනෑම අයවැයකින් ජනතාවට යම් සහන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි දේශපාලනේ තෝරා ගන්න බැරි තරමට විපක්ෂයේ වැටීම පිළිබඳව අපිට කනගාටුවක් තියෙනවා. මොකද රටක් වුණාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යයට හොඳ විපක්ෂයක කාර්යභාරය අවශ්‍යයි. ඉතින් ඇත්තටම අපිට කනගාටුවක් තියෙන්නේ මේ විපක්ෂයට නාඩි වැටෙන්නේ නැති සමාජයේ තීරුම් ගන්න බැරි මල විපක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් 21 වෙනිදාත් මම හිතන්නේ ලොකු උස්සඩිලක් තමයි අපිට නුගේගොඩ පැත්තෙන් දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද ජනතාවට මොනවාම හෝ ප්‍රශ්නයක් තියෙන්න ඕන ජනතාව මහපාලට කැන්දායි. අපි හිතනවා ජනතාවට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙන කට්ටිය ඉන්නවා. කුඩු අල්ලනකොට ප්‍රශ්නයක් වෙච්ච කට්ටිය, හොරු අල්ලනකොට ප්‍රශ්නයක් වෙච්ච කට්ටිය, මද්ද්‍රව්‍ය අල්ලනකොට ප්‍රශ්නයක් වෙච්ච කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ කට්ටිය එකට එකතු වීම නරක නෑ. මොකද එක වෙලාවක ওই කැන්ටරයක් ගිහිල්ලා ওই ටික ඔක්කොම දාගෙන ආවට පස්සේ මං හිතන්නේ ප්‍රශ්න බේර ගන්න පුළුවන්. ඒ නිසා අද රට එක පැත්තකත් හොරු තව පැත්තකත් පෙළ ගැහිලා තිනවා. ඉතින් හොරුන්ගේ සන්දානයේ මහා රැලියක් තියෙනවා. අපි හිතන්නේ ඒකට ජනතාව සම්බන්ධ වෙයි කියලා.